අයිබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා මිලාන් සැලුන් එක. අපේ අදන්න කවුද මොඩ මේයාගේ කොන්්ඩේ වයිසට ගිහිල්ලනු එක යක්කෝ කොන්න දන්න මොනාද වෙලා ඒක හරිගස්ස ගන්නවා මන්දන්න ඉන්න මොනා කරන්න ඕන කියලා ට්‍රයි කලවනේ අදඉතින් අපි වීඩිය කරන කලින් අම්බොක්සි කරා මේක අන්බොක්ස් කරා ඩයිසන් එක යට ගිෆ්ට ඇතුන්නා මේක දුන්න ක්‍රිස්මස් එකට ඔහු හැබ දැන් තම ඇරිය මට වෙලාවක් තිබන නයවකාරන්න ගියවරුද්දේ බද දැ මාස එකමාරක කියලම හිතන්නේ කොහමත් මගේ දෙයක්තින සාමානයෙන් කෙනෙට දෙයක් ගද හිෙන ආස නිවැරි මරින්ට මට එක නැහැ එකන මං ආසම දේවුණත්වෙන් දෙපුරන් මට වෙලාවත්තේ තමයි ගරන්න නේද සමට කටරිතන මට ආසන එක එහෙම එකක් නෑ මට දන්න මට වෙලාවන්නත්තම හරින්න ඒක ඒකන අගයක් නෑ දෙන දේවල එක ඒක තේරුව ගිෆ්ටක් හරි මකට මොක විදයක් ලැබුණා මාරල බල්ල නැහැ සතුරු ඉන්න මෙයාට එහෙම ගානක් මට ගානක් අවුලක් ම ආසයි ගොඩක් සමරට අරමං ආසයි කියලත් පෙන්න්නට මන් තේරෙන්නේ මං ආසයි මං ගොඩක් ආසයි හැබැනිකං වව් ගාලා එහෙම සමරකර තේරෙන්නෙත්න 2 hours later අප මේ ලගේ ගහන බල මන්දන්න නිත්නෑ මේ යස් කරන්න කොමද කියලා මේක තමා බල කොන්න තියෙක් දන්නනේ වීඩියෝ මෙවා මේ වග කියන්නේ මෙවනා වේදි කියලා සෑමගේ සැලොන් එක ලස්සට හදන්න එලිරයන්න නික පිස් එක්කගේ එහෙම හදන්න එප මොනා කරයි මේකින් කොඩ හදන්න සබ්යක් කියනවා බයිබෑ ඉස්සලා මොනාද කරනවා මට බොක්කොලි වාගයක් හදන්න ඒ කියන්න මොකක්ද කරන්න ඒක ඒක හට ඕනලු එක මෙම ඒක තම කරන්න යනද මගේ පලන වතාව මෙහෙම මෙම කරන එක කොඩිටික පිරන දම පනාගෙන මාර්ගගේ කොන්්ඩේ හැමදීම ගැට තියෙනවා කරන්න අම්මට ගලවන්න ඉන්න මමට කියද මං මේක ගැන දන්න ඇතර මමත් මාශයක්ක අපයක් කෙනෙකින එයාගාව එකක් තිබා එයා තම මට කීද කර දන්න යුස් කරනකු මේ දරන්න හයි කර කොහට ගලන් තේරෙන් මේක ලොක් කරන්නේ ඔයා අන්ලොක් අද අන්ලොක් කරන තියෙන්නේ ඉන්නකු මෙම කරද්දි මේකම ගැලවෙන හරිද සවා දාලා මේක ඔටෝ ලොක් කරනේ ඉට පස අයින්න වාඩ මේ පැත්ත තීරණය කරනවා දැන් ඒ පැත්ත ධාරය කෙන්න්නවන මේ පැත්තෙන්දි කිය එහෙම එකකුත් තියෙන මෙ මෙතන තියෙනවා මේ උඩ කෑද කරගවත්ති මේ පැත්තන මේ පැත්ත කරන්න පුල ය පැත්තර හ පැත්තර කොන්්ඩ ඇදගන්න පැත්තක් තියනවනේ එක මේ ඒආයකන වැගන්න එයා රැප්න කරම ඇස දෙන ඩෝංගාන බල මේ කරගන්න නිකෝගේ කොහොම දැ කරන්න එකවා චූඩි චූටි මෙහම ඇරගෙන කොන්්ඩේ පොට පිරන්න පීරන්වේ චුටි චුට පීරන්න හම ඇරගෙන අට කොන්ඩ කොඩ බුලක් කොන්ද අනික් ටික තියගන්න චුට්ටක් බලින් මාශයක් කරමට කටුක් ගහනව එක එක මෙම උුණ ගන්න කියල මේ සැලුන් එක ම අද පලෙන් දවස පව එක පාට තීරණය කරන ප්‍රමණ එක මරුව ඒක නිකම්ම මේ ගොතාගන්න නොල අම්මට නිදී අටි අට කොන්ද යමතින් අම්ම දැනගිරිනෑ ඔයා හදන්න ඕන හෙම ටික වෙලා තියාගන්න නිකන් ඔන්න බලන්න
ඒක මරු සීන් එක තිබ්බා අම්මට මුල් ඉතින් ඇදලා ගත්තා සීන් එකක් තියෙන්නේ තමයි කියන්න ඕනේ ඒක කොණ්ඩයක් ඉන්නේ මේ කොණ්ඩෙන් ඉතින් ගෙරලා එයි දන්නේ සෙටි වෙලා කියලා මේ කොච්චර කියන්නේ නේද ඇතිද ඉන්නේ මේක එහෙම කරගෙන යනවා ටික ටික මටත් කියන්නේ වැඩේ කරන්න පුළුවන් නේ ලේසි ඒක ලොකු දෙයක් කරනවා අනිත් එක කරනවා නේද ඔව් අනිත් එක කරනවා ටික වැඩිපුර ගන්න මම චුටි ටිකක් වන්න ටික ටික හදන්න මර කේසි අද දවස් මෙතන ඉඳී වගේ මට සීන් එක අපරාධිකී ගිෆ්ට් එකක් දුන්නේ මේක දැන් මට කොණ්ඩය හදන්න වෙයි වගේ හැම දවසෙම මේක කොණ්ඩේ වේදන එකක් මම හරියට මම බලා ගන්න මොකටද තියෙන්නේ මේක 51 වගේ ඒකත් ඔය වගේ තමයි ඉතින් දෙකක් නේ ඉන්නකො හරියට මේ මේක නේද මේක ලස්සනට ආවගේ මම දැක්ක ඒක හොඳ කරනවා මේක නෑ මම දැන් කරන්නේ දැන් කරේ මේක තමයි අගිස්සේ විතර ඇවිල්ලා තියෙන්නේ හරියට නෝරන්නේ ෂේප් නේ ඔව් ගන්න කලින් වතාවන ෆස්ට් ටයිම් නෝ ඊට පස්සේ මෙතනින් අර වුණා අනික try කරන්න වාර වෙන්නේ ඊට පස්සේ අපි දෙවෙනි එක යූස් කරන්න යන්නේ බලමු මේකේ මොනවද මේකේ තියාගේ තමයි ඒ වගේ තමයි මේ කර්ල් එක මොනවද ටිකක් ලොකුවට තියෙන්නේ මොකද අර ලොකු නිසා අර පොඩි පොයින්ට් නේ ඒක නිසා අර කොහොම ඊට වඩා පොඩිට ගන්න මම කරලා ඊට පස්සේ දන්නේ ගයිස් මේක මේ කැඩෙයි දන්නේ නැහැ මම කරන්නේ කියලා කමන්නේ මම ගොඩක් කියනවා අපේ මිලන් වෙඩි එකක් කතා කරනවා නේ කියන්නේ වෙඩි එකක් මගුලක් වෙඩි එක ඒක ලස්සනයි වගේ අනිත් ඒවාට අතරනේ එහෙනම් ඒකින් ඒක ලස්සනයි ඒකින් කරන්න බැලුවා කියපයා තමයි ඉතින් තියෙන ඉන්ස්ට්‍රක්ෂන් තව ඕන හෙඩ්ස් ගන්න තියෙනවා අර කෙනෙක් වෙන යමි ටයිප් කැරි ගන්න පුළුවන් මේකනේ මේ අද ඔක්කොම try කරන්න ඕන මොනවද වෙන්නේ කියලා බලන්න තියෙනවා මතර කැරට් සෙට් එපා මේක නම් try කරනවා මම කොන්න නැතුවයි මේකත් එක්ක කරත් එහෙම දන්නේ නැති කෙනෙක් ඉවරයි මම ඒකෙන් බද්ද කරන්නේ ඒක අර හරියට තියාගන්න තුන විදියක් තියෙනවා මටත් හරියට කරගන්න බෑ සම පැටලෙනවා මේකෙන් කියන කොණ්ඩේ සාය පැටලුනොත් අමාරුයි ඒක ලෙහා ගන්න බලමු මේක කොහමද ආවේ කියලා ඕ ඒක නයිස් ඒක සුපිරිට ඔය කොලේ අයින් කරලා පෙන්නනවා මේ බලන්න මට තේරෙන්නේ නැතිනේ ඒ සුපිරිලු පස්සේ බලන්න මම දැන් මට නම් අවුලක් නැහැ ෂේප් පාලා තමයි කියන්න වෙන්නේ ෂේප් ආයෙ මොනවද තියෙන්නේ මේවා තියෙනවා මේක නේ කොණ්ඩේ වේලන එකක් නේ ඔව් මේක වෙන එක අරවන්න මේකේ මේ පැත්ත පොඩ්ඩක් මේ ඔක මොනවද කරන්නේ තියෙන්නේ පීරන්නද පීරන්න තෙත කොන්නේ ඕකේ මේ වේර ගන්න ඒවා try කරලා බලන්න නිකන් තියෙන කි මේ පැත්ත කරන්න අනිත් පැත්ත කරන්න ආ මේ පැත්ත කොහොමද අර කර්ලි කරන්න 2000 years later. දැන් බලමු මේකේ මොනවද කරන්න තියෙනවද කියන්නේ නිකම් පීරන්න තියෙනවා මම ඔව් මේ සාමාන්‍යයෙන් ඕක මේ කොණ්ඩේ තාම වතුර දී තමයි මේ පාස් කරන්නේ වතුර දාන්න නෑ කරපු නැතිව කරන්න මේක හොඳට
පීලා තමයි මේ දින් කරන්නේ ලස්සනට තමයි මේ ලස්සනට පීලට දෙනවා. එහෙම කරනවා. ඒ වගේ හිතනවා. ඔය ඒකත් හරි. කප්පෙතින් තියා ඊළඟට ඊළඟට මොකද්ද? මේක නිකන් මේ ඉන්න මේක තමයි පාස් කරන්න තියෙන මම හිතන්නේ. මම දැක්කේ මෙතන දැක්කේ. බලමු මොනවද තියෙන්නේ කියලා. මේක මේකට මොකද වෙන්නේ කියලා දැක්කම මෙතන 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 ඒක නම ඒක රයිට් සයිඩ් ස්මූතර් ස්මූතර් රයිට් එක මේ සයිඩ් ස්මූතර් අපි තමයි කරලා අපි වෙන්නේ නිකන් අල්ලන් යන්න තියෙන්නේ. නිකන් මෙහෙම අරගෙන අපැත්තේ වල පැත්තේ නෙමෙයි එක මේවා කරන්න එපා ඉතින් අපරාධනේ මම මේ කරපු එක නැත්නම් ඊට පස්සේ මම අද කොණ්ඩේ අච්චාරුවක් කරනවා කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අයියෝ තෝ දැන් මම කොණ්ඩේ ගන්න. තේරෙන්නේ මොකක්ද කියලා. ඔයාට නෑ ඒක තමයි කිව්වේ. දුරින් නම් කොණ්ඩ වේල ගන්න පුළුවන් මෙතනින්. හරිද? ඊට පස්සේ නැත්තම් ඔයාට මෙහෙම සයිඩ් එකෙන් කොහොමද ඉන්නේ? සයිඩ් එකෙන් මේක එහෙම දාගෙන මෙහෙම කරගෙන යන්න තියෙනවා සයිඩ් එකෙන්. හරිද? මොනවද වෙන්නේ? අර අපේ පොඩි කොණ්ඩ කෑලි තියෙනවනේ අර එළියට එන ඒවා දැන් මෙහෙම. ඕකේ ඒව හරියනවනේ. ඔය හරිනවා. මෙහෙම කරගෙන යන්න තියෙනවා. මේ දැන් නිකන් ඇති වගේ මේක නිකන් කම්මැලි වගේ. මදෑ කොණ්ඩේ හදනා කියලා කිව්වා මගේ. කොණ්ඩේ හදන්නකෝ ඉවර කරන්නකෝ හදලා අඩු ගානේ. කොහෙන්ද මේකෙන්ද නෑ මේක ඉවර කරන්න කංගාරේ. ඔව්. හරි. මේකෙන් අන්තිම එක මේක ඔක්කොම කරලා බලන්න. පැත්තිෙන් තියවට පස්සේ මේක අම්ම ගොටනවා අයන මොනවද මේ වැඩිවී දන්න ඕකට මේ ගන්නවා මිලන පොඩ්ඩක් කියවගෙන නැත්තම් අපි පොඩ්ඩක් මේකත් අඩු කරමු. හරිද? ආරි ටිකක් තියෙනවා. මේ හැරෙන්න ඔය දැන් ඔයා මේ පැත්තට නම් කරන්නේ. හරිද? නෑ අනිත් පැත්තෙන් මෙහෙම පටන් ගන්න. ඔව් ඉන්නේ තමයි කියන්නේ. ඒක ඔතෝ වෙන්නේ නේද? නෑ ඔව් මං කියනවා ටිකක් ආරි නෑ ටිකක් වැඩි. ඒක වෙයිද? අන්න ඉතින් ඔය අතින්දලා මෙහෙම කරගෙන යන්නේ. ඔබ කරපන්න ඕනේ නෑ. ඒක උඩට ඉස්සම් වෙනවා. ඕකේ හරියට මෙහෙම තියාගන්න අඩු ගන්න. මෙහෙම කියන්නේ කොහොමද? අනේ ඉන්න. දැන් කාලේට කොටමු. මේ පර්ෆෙක්ට්. හරි. අපි අත්හදා බැලීමක් කරේ තාම දන්නේ නැහැ මොකද්ද සින්නේ කියලා බලමු. Many months later.
ඉවරයි. එහෙනම් මේ වීඩියෝ එක මෙහෙම වෙරනේ. ඔයාලා මොනවද කියන්නේ මේ සැලුන් එක හොඳයිද? ලස්සනට ක්ෂන් එකක් දාමු මෙහෙම කරලා. එහෙම අර කට්ටිය ගස්සන සැලුන් එක නේද ගස්සන්නේ. කොහොම කරන්නේ? ඉතින් මෙහෙම කරලා එහෙම දාලා මේ අනේ මම කට්ටිය ගස්සන. නෑ එහෙම කරන්නේ. මෙහෙම කරන්නේ. ඔව්. අපි විලාගේ සැලුන් එක වෙන විදියකට ගස්සන්නේ කොහොමද? සැලුන් එකේ මෙන්න එහෙම මේක තවලන්නේ ඒකට කැතයිනේ. එයාටම තේරෙන කතයි කිය. කොහොමද මගේ ඔය සැලුන් එකට එන්න ඔයාලා ෆ්‍රී නෙමෙයි සෝරි ගවන්න ඕනේ. රෝල් නෑ ෂේප් නේ. ලස්සනයි. මම මට පේන්නේ නෑ නේද? නෑ අවුලන්නේ. මම කියන trust me. ඔයාව නම් ට්‍රස්ට් කරන්න. බයි. අපේ වීඩියෝ එකට කැමති නම් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකනේ ක්ලික් කරන්න.